මම කලින් පොලිසියේ සේවය කරේ. දැන් ඉස්ලාම් ගිහිල්ලා ඉන්නේ. වයස අවුරුදු 83යි. මේ මම දැන් පදිච්ච ගණිමුනේ. තරුණ කාලේ ඉඳන්ම කළාද මේ? තරුණ කාලේ ඉඳන්ම කළාද? ඔව්. නම මොකද්ද පුතුමාගේ? මගේ මේ මෙන්ඩිස්. W ඔලිවර් මෙන්ඩිස්. හරි. මගේ අංකය මගේ දුරකථන අංකය 0.774යි 533යි 780. හරි. මම ඉස්ලාම්දු පොලිස් සැරයන්. සාජන් කෙනෙක්. මේ චිත්‍රය මම තමන් පාවිච්චි කරන යෝගට් කප් එකේ යෝගට් හැන්දේ ප්ලාස්ටික් හැන්දෙන් තමයි මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම නිම කරලා. යෝගට් හැන්දේ. යෝගට් හැන්දේ මේ චිත්‍රය නිම කරලා තියෙන්නේ තනිකරම යෝගට් හැන්දේ. ඒ කියන්නේ මේ නිර්මාණය කරන්න කොච්චර කාලයක් විතර ගියාද? යෝගට් හැන්දේ නිර්මාණය කරලා දවස් 4ක් ගියා. දවස් 4ක්. ඔව්. මේක කරලා ඉන්නේ තෙල් සායම් වලින්. තෙල් සායම් වලින්. තෙල් සායම් වලින් තමයි මේක. එතකොට මේකට භාවිතා කරලා තියෙන මේ රෙද්ද මොකද්ද? මේකට ඉන්දියාවේ දෙනවා කැන්වස්. කැන්වස් එකක් චිත්‍රාන්විත මම එකක් තියෙනවා. ඉන්දියාවේ ඉන්නේ ඒ රෙද්ද තමයි මේක ඇඳලා තියෙන්නේ. තෙල් සායම් වලින් ඇඳලා තියෙන්නේ යෝගට් හැන්ද තමයි පාවිච්චි කරලා තියෙන්නේ. යෝගට් හැන්ද තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මේ ඔබතුමා චිත්‍ර තරඟවලට ඉදිරිපත් කරලා තියෙනවද? මම ඉදිරිපත් කරලා තියෙනවා. මට සම්මානයක් තියෙන 10ක් තියෙනවා. එහෙනම්. ජාතික මට්ටමේ වැඩත් කරලා තියෙනවද? කරලා තියෙනවා. මේ ගම්පහ තියෙනවා නේද මේ රණවීර ස්මාරකයක්. අපි මේ ගම්පහ ස්ටේෂන් එක ළඟ. ඔව්. ඉන්දියානු බස්නාවක් යන තැන රණවීර ස්මාරකයක් නේ. ලොකු රණවීර ස්මාරකයක්. ඒක ඇඳුවේ මම. 16ක් උසයි. රණවීර ස්මාරකයේ ඇඳුවේ මම යුදහමුදා. යුදහමුදා. ඒක මම ඇඳුවේ. සන්තෝෂයි ඈ. හරි ජය වේවා.